මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ මූණට හොඳ ප්‍රතිඵල ගේන හොඳම හොඳ ෆේස් පැක් එකක් සම්බන්ධයෙන්. ඉතින් මුලින්ම අපි ඒකට කඩලපිටි මේස හැන්දක්, ඒ වගේම සුදු හඳුන් කුඩු මේස හැඳි භාගයක්, වෙනිමල් කුඩු මේස හැඳි භාගයක්, වැල්මී කුඩු මේස හැඳි භාගයක් එකතු කරගෙන මේක ෆේස් පේස්ට් එකක් හදා ගන්න ඕනේ. යෝගට් හෝ මීකිරි පාවිච්චි කරලා හොඳට පේස්ට් එකක් හදා ගන්න ඕනේ. ඉතින් මේ පේස්ට් එක ගොඩක් ඝනත් නැතුව, ගොඩක් දියාරුත් නැතුව අපේ මූණේ ගාන්න පුළුවන් ප්‍රමාණයට හදා ගන්න ඕනේ. සමහර අය ඉන්නවා යෝගට් එතකොට මීකිරි පාවිච්චි කරන්න බය. ඒ කියන්නේ මූණේ කුරුලෑ ගොඩක් තියනවා වගේ නම් මේක පාවිච්චි කරන්න බයයි. මොකද කුරුලෑ වැඩි වෙයි අර මීකිරි වල යෝගට් වල තියෙන තෙල් ගතිය නිසා කියලා. මම නම් මෙහෙම තමයි පාවිච්චි කරේ. එහෙම පාවිච්චි කරා කියලා එහෙම කුරුලෑ වැඩි වුණේ නැහැ. ඉතින් ඔයාලා බයයි නම් ඒක පාවිච්චි කරන්න එපා. ඔයාලට පුළුවන් කෝමාරිකා පිත්තක් අරගෙන ඒකේ තියෙන ස්වභාවික කෝමාරිකා ටිකක් සුරලා දාගන්න. හැබැයි අර කොළ පාට ගතිය එන්නේ නැති වෙන්න තමයි මේක ගන්න ඕනේ. නැත්තම් මූණ කසන්න බලයි. එහෙම නැත්තම් සාමාන්‍ය වතුරෙන් මේක කලවම් කරලා ගන්නත් පුළුවන්. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි මේ විදිහට පේස්ට් එකක් හොඳට හදාගන්න. තමන්ගේ මූණේ හොඳින් ආලේප කරන්න පුළුවන් විදිහට. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. දැන් ඉන්න නංගිලා නම් ඇත්තටම එයාලා හරිම ලස්සනට ඉන්න බලනවා. තමන්ගේ ස්කින් එක ගැන ගොඩක් හිතනවා. මම කියන්නේ මේ සාමාන්‍යයෙන් අපේ වයස 90 ගණන් වල කට්ටිය, ඊට වඩා වයස වැඩි කට්ටිය. ඇත්තටම තමන් ගැන හිතන්න වෙලාවක් නැතුව තමන්ගේ ළමයිගේ වැඩයි, හස්බන්ඩ්ගේ වැඩයි මේවත් එක්ක කාර්ය බහුල වෙලා මුකුත් කරගන්න බැරි අය ඉන්නවා. ඒත් එහෙම වෙන්න එපා. තමන් වෙනුවෙන් පුංචි හරි කාලයක් වෙන් කරන්න ලස්සනට ඉන්න බලන්න. දැන් අපි මොකද කරන්න ඕනේ? මුලින්ම ෆේස් එක හොඳට ක්ලීන් කරගන්න ඕනේ. කොණ්ඩේ මෙහෙම තියෙද්දි බෑනේ. මුලින්ම අපි කොණ්ඩේ බැඳගමු. කොණ්ඩේ හොඳට පස්සට කරලා බැඳගමු. නැත්තම් මූණට එන්න බලනවනේ. මූණට අවුත් කරන්න බෑ. ඊට පස්සේ කොණ්ඩේ කෑලියෙන් නැති වෙන්න මේක අදාගෙන මුලින්ම හොඳට මූණ ක්ලීන් කරගමු. කරන්නේ මේක සෙරාවේකේ. හරි. දැන් අපි හදාගත්ත මේ පැක් එක තියෙන්නේ. මේ පැක් එක ඔයාලට පහසු විදිහකට ගා ගන්න. අතින් හරි කොහොම හරි කමක් නැහැ. මේ විදිහට හොඳට ගා ගන්න. මේ අර චුට්ටක් ගන්න නැතුව ටිකක් වැඩිපුර මූණට හොඳට ගා ගන්න මෙහෙම. ඔයාලා දැන් මේ නෙක් එකත් ක්ලීන් කරගෙන නෙක් එකෙත් ගා ගන්න. මේක මේ ඉතුරු වෙනවා නම් වැඩිපුර ටිකක් හදා ගන්නවා නම් ඔයාලගේ මේ අත් යට අඳුර වෙලා තියෙනවා නම් ඒ පැතිවලත් ගා ගන්න හොඳයි. මම වෙන්දට ගානවා. ඒකෙන් පොඩි එළියක් එනවා. අර අඳුර ගතිය අඩු වෙලා යනවා. මේ විදිහට හොඳට කවර් කරගන්න ෆේස් එක. මගේ මේ මූණේ ගොඩාක් මේ නළලේ ආව ගෙඩි. චූටි ගෙඩි ඇවිල්ලා තියෙනවා. මේ ඒවා මේ ගොඩක් දුරට අඩු වුණා මේ පැක් එකෙන්. මම තව මේ ක්‍රීම් එකකුත් පාවිච්චි කරා. මේ ඒ කියන්නේ පිම්පල් වගේ ආව ඒවට පාවිච්චි කරා. නැතුව අර චූටි අර මේ පිම්පල් වගේ නැතුව අර චූටි ගෙඩි එන්නේ හයිය ගෙඩි. ඒවට නම් ගෑවේ නෑ මේ පිම්පල් ක්‍රීම් එක. මේ පිම්පල් වල විතරයි ගෑවේ. අඩෝ මේකත් පෙන්නන්නම්කෝ මේක. මෙන්න මේක.
මේක මම මෙහෙන් ගත්තේ. මේක ඇත්තටම හොඳයි. පිම්පල් එක ටක් ගාලා අඩු වෙලා යනවා. මාක් නම් හිටිනවා. ඉතින් ඒවට තමයි මේ වගේ පැක් එකක් එහෙම දාගත්තාම අඩු කරගන්න පුළුවන්. ඉතින් මගේ ගොඩක් තිබුණා මේ පිම්පල්. එහෙම මම ෆොටෝ එකක් දාන්නම්කෝ මගේ ගාව ඇති. මේ නලල එහෙම ගොඩක් මේ චූටි චූටි බිබිලි ආවා. ඒවා ඇත්තටම ගොඩක් අඩු වුණා මේ පැක් එකෙන්. දැන් ඔන්න මම ෆේස් එක කවර් කරගෙන ඉවරයි. මේක නෙක් එකෙත් හොඳට ගන්න පුළුවන් නම් හොඳයි. නෙක් එක ක්ලීන් කරලා නෙක් එකෙත් ගාගෙන මේ ඔයාලා හැම මූණට දාන හැම එකක්ම මේ බෙල්ලටත් කවර් කරගන්න. නැත්තම් මූණ කලර් එක වැඩි වෙනවා, බෙල්ල කලර් එක අඩු වෙනවනේ. ඊට පස්සේ අත් යටට ඊට පස්සේ බිකිනි ඒරියාස් වලට ඒකටත් පාවිච්චි කරන්න පුළුවන්. මේක ඉතින් මේ ස්වභාවික දේවල්නේ. පාවිච්චි කරගන්න පුළුවන්. දැන් අපි විනාඩි 30ක් ඉඳලා බලමු. විනාඩි 20ක් 30ක් වගේ කතා කරන්න තියෙන්න පුළුවන් නම් හොඳයි. දැනට පේනවද මේ හරියට විනාඩි 30කට පස්සේ පැක් එක හොඳට ගල් වෙලා තියෙනවා මූණට. ඉතින් දැන් ඔයාලා මේක කරන්න ඕනේ වතුර ටිකක් මූණට දාලා ඉවරලා මම දැන් කරලා පෙන්නනවා. හිමීට මේ අර රවුමට ස්ක්‍රබ් කරනවා වගේ මේක තද කරන්නේ නැතුව මූණට මේක ඉවත් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවද අපි දැන් මේ පාවිච්චි කරපු ඉන්ග්‍රීඩියන්ට්ස් වල තියෙන ගුණ මොනවද කියලා? අපේ මොනවද තියෙන ප්‍රතිලාභ මොනවද කියලා? ඇත්තටම කඩල පිටි කියන්නේ නම් මං ආස දෙයක්. මම මොන පැක් එක පාවිච්චි කරත් ගොඩක් වෙලාවට කඩල පිටි නම් අනිවාර්යෙන්ම දානවා. ඉතින් කඩල පිටි වලින් ඇත්තටම දැන් අපි අවුවේ ගිහිල්ලා ආවත් අවුවෙන් ඇති වෙන අර සන් ටෑන් එක නැති කරනවා. ඊට අමතරව මොනේ තියෙන තෙල් ගතිය පාලනය කරනවා. සමෙන් මැරුණු සම ඉවත් කරනවා. ඉතින් ඒ වගේ මූණට දීප්තියක්. ඒ කියන්නේ මූණට ඇත්තටම එළියක් එනවා කඩල පිටි වලින්. ඒ වගේම සුදු හඳුන් වල ලොකු ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. කුරලා ඇතිවීම පාලනය කරනවා. අඳුරු ලප කැලැල්ල ඉවත් කරනවා. සුදු හඳුන් වල මූණේ තියෙන අර සන් ටෑන් නැති කරනවා. ඉතින් මේ වගේ ගොඩක් ප්‍රතිලාභ මේ සුදු හඳුන් වලුත් තියෙනවා. ඊළඟට අපි පාවිච්චි කරේ වැල්මී කුඩු එකනේ. වැල්මී කුඩු එක ඇත්තටම අවුරුදු 35 වුණා මූණට හොඳම හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. මොකද අපේ වයසට යනවත් එක්කම කොලජන් බිඳ වැටෙන එක අවම කරනවා. කොලජන් බිඳ වැටීමත් එක්කම අපේ ඇස් යට රැලි වැටෙන එක ඒ දේවල් වලට ගොඩක් හොඳයි. ඒ වගේම කුරලෑ පාලනය කරනවා, සම පැහැපත් කරනවා. මේ ඔක්කොටම වැල්මී කුඩු එක ගොඩක් හොඳයි. ඒ වගේම කස්තුරි කහ එකත් අපි ඉස්සර ඉඳන්ම දන්න දෙයක් නේ කස්තුරි කහ කියන්නේ. ඉතින් කස්තුරි කහ එකනොත් අපේ මූණේ කුරලෑන එක පාලනය කරනවා. ඒ වගේම කුරලෑ නිසා අපේ ලප කැලැල්ල අඩු කරනවා. සම පැහැපත් කරනවා. මේ හැම දෙයකම මේක ගොඩක් හොඳයි. ඉතින් දැන් ඔයාලට පේනවද මම පැක් එක පාවිච්චි කරලා ඉවර වුණාට පස්සේ මූණේ පොඩි එලියක් වගේ වැටුණා. ඉතින් පොඩි පැහැපත් වීමක් ඒ වෙලාවෙම සිද්ධ වුණා. ඉතින් ඔයාලත් පාවිච්චි කරලා බලන්න ඔයාලටත් ඒ වෙනස තේරෙයි. මගේ මේ ඇහැ දෙපැත්තේ පොඩි පැල්ලම් දෙකක් දැන් ගොඩක් කාලයක් ඉඳන් තියෙනවා. ඒක මේ ටික අඩු වෙනවා මේ පැක් එක දිගටම පාවිච්චි කරද්දී කියලා මට තේරෙනවා. දැන් මේක පොඩි ඒ කියන්නේ ලාවට වගේ තමයි දැන් ඒක තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කැමති නම් අයිස් කියුබ් එකක් පාවිච්චි කරන්න පුළුවන් ටෝන් එකක් විදිහට. එහෙම නැත්නම් ඔයාලා ගාව තියෙන ටෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම අනෝ එකේ මේ රයිසරමයිඩ් ටෝන් එක පාවිච්චි කරන්නේ. මම මේ දවස්වල රස්නිය නිසා මේවා ෆ්‍රිජ් එකේ දාලා තියෙන්නේ. මේ වතුර වගේ රැක්කෙන්නේ ඒකයි. ෆ්‍රිජ් එකේ දාලා තියලා දැන් තමයි එළියට ගත්තේ මේ රස්නිය නිකන් නැත්තම් ටෝන් එක දානකොට මේ ටෝන් එක රස්නිය. එතකොට ඒක පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ.
ඒ නිසා මම මේක ෆ්‍රිජ් එකේ දොරේ දාලා තියෙනවා. මේම හොඳට ටෝන් එක පාවිච්චි කරලා හොඳට ඇබ්සෝබ් වෙන්න දෙන්න ඕනේ. ටෝන් එක පාවිච්චි කරලා ඔයාලා ගාන ෆේස් ක්‍රීම් එක පාවිච්චි කරන්න. ජෙල් එකක් වගේ ක්‍රීම් එකක් ජෙල් ක්‍රීම් එක. ජෙල් ක්‍රීම් හොඳයි කුරුලෑ එන අයට. ඉතින් ඔයාලත් මේ පැක් එක පාවිච්චි කරලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.